ආයිබෝන් යාළුවනි මම සාදරයෙන් පිළිගන්නවා තවානෙල්කී YouTube නාලිකාවට. අද තවානෙල්කී YouTube නාලිකාවෙන් වලත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඖෂධීය වටිනාකමින් ඉහළ හීම්බෝ විටියා ශාකය හා හීම්බෝ විටියා ශාකය භාවිතා කරලා හදා ගන්න පුළුවන් රසම රසලෝණු මිරිසක් ගැන. අනිවාර්යෙන් ඔයාලා මීට කලින් අවස්ථාවලදී හීම්බෝ විටියා කැඳ බීලා ඇති. ඒත් මම දන්නවා ඔයාලගෙන් ගොඩක් පිරිසක් හීම්බෝ විටියා ලුණු මිරිස නම් කාලා නැතුව ඇති. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න හීම්බෝ විටියා භාවිතා කරන රසම රස ලුණු මිරිසක් හදාගන්න හැටි දැනගන්න. අපි මුලින්ම හීම්බෝ විටියා ශාකය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. මෙන්න මේ වගේ ලස්සන දම් පාට මලක් පිපෙන කුඩාවට පඳුරු සහිත අතු බෙදලා තියෙන කුඩා පත්‍ර තියෙන ලංකාවේ තෙත් කලාපයේ බහුලව දැක ගන්න පුළුවන් ලංකාවට ආවේනික ශාකයක් තමයි හීම්බෝ විටියා කියන්නේ. හීම්බෝ විටියා ශාකයේ උද්භිද විද්‍යාත්මක ඔබ කියාව කේන්ද්‍ර ලෙස හඳුන්වන අතර දියවැඩියාව, සෙංගමාලය, ආතරයිටිස්, අක්මාවේ රෝග, රුධිරයේ අධික මේද මට්ටම වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීමට හීම්බෝ විටියා ශාකයේ කොළ මුල් අත මල් භාවිතා කරනු ලබනවා. ඒත් එක්කම අපි තවත් නොදන්න කාරණයක් තමයි හීම්බෝ විටියා ශාකයේ ශාකසාර කැඳ විදියට ඕලු මිරිස් විදියට හෝ අපි ආහාරයට ගන්නකොට අපේ ශරීරයේ පිළිකා සෛල වර්ධනය වීම වළක්වනවා වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාවද වර්ධනය කරනවා. අපි ආයෙත් ලුණු මිරිස ගැන කතා කරමු. ඇත්තටම හීම්බෝ විටියා භාවිතා කරලා කැඳ එකක් හැදුවොත් අපිට ඒ වෙලාවෙම බොන්න අපිට මේක තියාගෙන බොන්න බෑ. අපි වෙළඳ පොලෙන් හෝ අමාරුවෙන් හීම්බෝ විටියා අතු ටිකක් හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේක ලුණු මිරිසක් විතර හදලා මේක ෆ්‍රිජ් එකේ තියලා අපිට අවස්ථා කීපයකදී උනත් පාවිච්චි කරන්න. ඒත් එක්ක මේ හීම්බෝ විටියා ලුණු මිරිස ගොඩාක්ම රසවත්. අද ඔයාලට හීම්බෝ විටියා ලුණු මිරිස හදන්න කියලා දෙන්න. අපි හදන ලුණු මිරිස උඩ නිකන් තියාගෙන කන්න බෑනේ. ඒක නිසා වත්තේ වැවිච්ච මඤ්ඤොක ගහක් ගලවලා ඒ මඤ්ඤොක ගහත් එක්කම තමයි මේ ලුණු මිරිස රස බලන්න යන්නේ. එන්න අපිත් එක්ක අපි මේ ගම්බද පරිසරයේ කොහොමද මඤ්ඤොක ටිකක් තඹගෙන හීම්බෝ විටියා ලුණු මිරිස රස බලන්න කියලා බලන්න. අපි වත්තේ වැඩ කරන ගමන් තමයි මේ ටික කරන්නේ. අපි මුලින්ම මඤ්ඤොක ටික ලිපේ තැම්බෙන්න තියලා හීම්බෝ විටියා ලුණු මිරිස හදා ගන්නයි යන්නේ. ඊළඟට අපි කඩාගත්ත හීම්බෝ විටියා හතු ටික හොඳට වතුරේ හොදලා කොළ ටික වෙන වෙන්න කඩා ගන්නවා. අපි මෙතන 3 දෙනෙක් විතරක් ඉන්න නිසා අපි ලුණු මිරිස් පොඩි ප්‍රමාණයක් තමයි හදාගන්නේ. අපි හදාගන්න කොළ ප්‍රමාණයට සරිලන විදියට රතු ලුණු ගෙඩි ටිකක්, අම්මිරිස් කරල් කීපයක්, තක්කාලි කෑල්ලක්, සුදු ලුණු ගෙඩි කීපයක් අපි පාවිච්චි කරනවා. අපිට මේ හරිය මිරිස් ගලක් නැති නිසා අපි කුඩා වංගෙඩියක් පාවිච්චි කරලා තමයි මේ ලුණු මිරිස් හදාගන්න යන්නේ. ඔයාලා ගොඩක් අයට ලුණු මිරිසක් හදාගන්න විදිය කියලා දෙන්න අවශ්‍ය වෙන එකක් නෑ. මේ සාමාන්‍ය විදියටම ඔයාලට හදාගන්න පුළුවන්. නොදන්න අයට දැනගන්න අපි මේ විදියට ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම මිරිස් කරල් ටික සහ සුදු ලුණු ටික දාලා කොටා ගන්න. ඊළඟට රතු ලුණු ගෙඩි ටිකත් එකතු කරන්න. ඒ ටික හොඳට කෙරුණාට පස්සේ තක්කාලි ටිකත් එකතු කරගන්න. තක්කාලිටියත් යම් මට්ටමකට කෙරුණ පස්සේ අපි හොදලා හදාගත්ත ලපටි හීම්බෝ විටියා කොළ ටිකත් එකතු කරගෙන හොඳට කොටා ගන්න. මේක මිරිස් ගලක අඹරලා ගත්තනම් මීට වඩා රස වෙන්න පුළුවන්. කොළ ටිකත් යම් මට්ටමකට හොඳට කෙටුණට පස්සේ අපි මිරිස් කුඩු ටිකකුයි ගම් මිරිස් කුඩු ටිකකුයි සරලන විදිහට ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. අපි මේ ලුණු කුඩු නිසා
තමයි අපි අන්තිමට එකතු කරේ. අපි ලුණු කැට නම් මුල් අවස්ථාවේදී මේ දාලා කොටා ගන්නවා. දැන් ඔන්න අපේ හිඹු විටිය ලුණු මිරිස නම් හරි. අපිට මඤ්ඤොක්කත් එක්ක හිඹු විටිය රස බලන්න පුළුවන්. හිඹු විටිය ලුණු මිරිස හදාගෙන ඉවර වෙනකොටම මඤ්ඤොක් එකත් හොඳට තැම්බිලා වගේ. නගරේ ඉඳලා ගමකට ඇවිල්ලා මඤ්ඤොක්ක ටිකක් කනකොට අපිට තවත් මතක් වෙන දෙයක් තියෙනවා. මොකද්ද? ඊත් එක්කම අපිට හම්බුණා තව රාමුට්ටියක්. මඤ්ඤොක්කත් එක්ක රා ටිකක් බීලා හිඹු විටිය ලුණු මිරිස රස බලනකොට ඒ දැනෙන ෆීලින් එක ඔයාලට කියලා විස්තර කරන්න බෑ. නගරේ ඉඳලා ගමට ඇවිල්ලා හිඹු විටිය ලුණු මිරිසක් එක්ක මඤ්ඤොක්ක ටිකක් රස බලනකොට ඒ දැනෙන රස ඔයාලටත් එහෙම රස බලන්න අවස්ථාවක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි හිඹු විටිය ලුණු මිරිස රස බලන්න නම් මඤ්ඤොක්කවත් රාත් අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතනවා තවානේල්ගේ YouTube නාලිකාව අද ගෙනාපු වීඩියෝ එක හරහා ඔයාලට හිඹු විටිය ශාකය පිළිබඳ යම් හෝ දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම හිඹු විටිය ශාකය පාවිච්චි කරලා කොහොමද හිඹු විටිය ලුණු මිරිසක් හදාගන්නේ කියලා ඔයාලා දැනගන්න පුළුවන් වුණා කියලා. ඔයාලත් එහෙම හිතනවනේ ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න සහ තවමත් තවානේල්ගේ YouTube නාලිකාව ඔයාලා subscribe කරලා නැත්නම් ඉස්සරහටත් ගෙනෙන මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ මොන හරි අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් ඉදිරියට දාන්න එක ගොඩක් වටිනවා. ඉතින් තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.